හායි කොහොමද? ඉතින් අද මම වෙඩින් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලම මේකප් කරගන්න ඕනේ. ඊට පස්සේ මම අද අඳින්න හිතාගෙන ඉන්න සාරි එකක්. So come with me to get ready. ඕන කරන මේකප් අයිටම් ටික මම කලින් දවසේ මේ විදිහට ලෑස්ති කරලා තියාගත්තා. ඉස්සෙල්ලම මොයිස්චරයිසර් එකයි මම use කරේ color corrector එකක්. I'm already done with the color corrector. This is called නම දන්නේ නැහැ. Color correcting soothing moisturizer and color corrector කියලා තියෙන්නේ from Sephora. මේක moisturizer plus color corrector දෙකම එනවා. ඒක නිසා අර නිකන් 2 in 1 එකක් වගේ තමයි වැඩ කරන්නේ. Okay, now let's put on our foundation. Foundation එක දාගමු. Okay, I'm already delayed now. I'm going to put my foundation. This is the foundation which I use. That is Revlon full coverage. Today I'm going to use the NARS foundation. ඒ දෙක මම ටක් ගාලා mix කරගන්නවා. So මම දැන් foundation එක apply කරගන්නවා. අතට මගේ foundation දෙක colors දෙක the Revlon one and NARS one මේ දෙක mix කරලා හැමතරම coverage එක දාගත්තා. ෆවුන්ඩේෂන් මම ගොඩක් වෙලාවට කරන්නේ ඩොට්ස් ටිකක් මූණ තියලා ඊට පස්සේ පුළුවන් තරම් මගේ මේකප් ස්පොන්ජ් එකෙන් මේවා කරලා අනිත් ටික තමයි බ්‍රෂ් එකෙන් මම මේ විදිහට wipe off කරන්නේ. Okay, I'm done with the foundation. මම foundation එක කරලා ඉවරයි. ටිකක් විතර light වගේ පෙවුනට ටික වෙලාවක් යනකොට මේ oxidize වෙන හින්දා this sits better. අමාරුම වැඩේ කරන්න තමයි යන්නේ. That is wearing fake lashes. මං මීට කලින් කවදාවත් තනියම fake lashes කරගෙන නැහැ. This is almost like very experimental. බලමු try එකක් දීලා හරියයිද කියලා. I got a pair of lashes. මම tutorials දෙක තුනක් බැලුවා. මේක ගලව ගන්නත් අමාරුයි. ඉක්මනට lashes ටික fix කරගමු කොහමද. So it has a inbuilt glue. lashes එකව glue bottle එකක් තිබ්බා. ඒක lashes වල හිමීට apply කරලා 30 seconds වගේ තියලා තමයි මම මගේ lash වලට attach කරේ. ඊට පස්සේ ටුයිස් එකකින් හරියට එක පිළිවෙලට හදා ගන්න ඕනේ. Okay, finally I'm done with the lashes. මම දන්නා මේක මගදී ගැලවෙයිද කියලා. කමක් නැහැ. This is my first time. So now I'm going to do my brows and the eye makeup. Let's quickly do it. Okay. මේ වෙලාවේ තමයි මට තේරුනේ මම කරේ මාර මෝඩ වැඩක් කියලා. මොකද lash දෙක අලවන්න කලින් තමයි eye makeup එක කරන්න ඕනේ. කොහොම හරි shape එකේ කරගත්ත eye makeup එක ඊට පස්සේ මේ විදියට මගේ brow gel එකෙන් eyebrows දෙකත් shape එකේ හදාගත්තා. මේ වෙද්දි නම් හොඳටම පරක්කු වෙලා තිබ්බේ. ඒක නිසා ටටක් ගාලා lips දෙකත් මම හදාගත්තා. lips මම ඇත්තටම කරේ lip liner එක මේ විදියට ඇඳලා ඒ pencil එකෙන්ම lips දෙක fill කරගත්තා. ඒක එතකොට ලස්සන matte color එකක් විදියට ආවා. දැන් මම මේ කරන්නේ finalම touches ටික blushers and highlighter දාගන්නවා. Okay, මම makeup කරද්දි සාමාන්‍යයෙන් basically කරන්නේ මේ ටික විතරයි. I know I'm not doing many things like a pro, but please don't judge me. මං shape එකේ කොහේ හරි යද්දි මට complete වගේ කියලා හිතෙන්නේ මේ steps ටික තමයි. මෙතන මට record කරන්න බැරි වුණ එක step එකක් තියෙනවා. ඒ තමයි setting spray එක. මම setting spray එකක් දැම්මා. And this is my final look. මම හිතනවා මේක සාරි එක ඇඳහම සාරි එකට match වෙයි කියලා. Okay, so this is my outfit for the day. මේ වෙද්දි මම හොඳටම පරක්කුයි. ඒ නිසා ටක් ගාලා සාරි එක අම්මට කියලා drape කරගෙන මම යන්න පිටත් වුණා. And this is the final look. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? Shape
that's it for the day. See you soon. Bye.